සියලු දෙනා සාදරයෙන් පිළිගන්නවා අඩවියට. අද මම මේ කතා කරන්නේ සාමාන්‍යයෙන් ටිකක් විශ්වාස කරන්න අමාරු නමුත් විශ්වාස කරන්න සිදුවෙන සත්‍ය කාලදරන සිදුවීමක් කියලා කියන්නත් පුළුවන්. අර්ථකථනයක් නැති අద్භූත සිදුවීමක්. මේ සිදුවීම සිද්ධ වෙන්නේ 1954. එතත් ජපානයට ඉතාම සාමාන්‍ය දවසක්. මිනිසුන් වැඩපොළවල් කිරීම සඳහා එහෙට යනවා මෙහෙට යනවා. ඉතාම කාර්යබහුල දවසක්. කාලගුණයක් සෞම්‍ය ලෙස හොඳට තිබූ දවසක්. මෙදා ජපානයේ ටෝකියෝ හනේඩා ගුවන් තොටුපළේ ටිකක් අසාමාන්‍ය සිදුවීමක් සිද්ධ වෙනවා. මේ වෙනකොට වෙලාව ඇති උදෑසන 9:30 10 මාර ඒ අතර සාමාන්‍ය ගමන්කරුවන් අතර අමුතු මිනිස්සෙක් පැමිණෙනවා ටෝකියෝ හනේඩා ගුවන් තොටුපළට. ඒ මිනිස්සයා වෙන මිනිස්සු වගේ නෙමෙයි, ටිකක් අමුතුයි, හැසිරීම අමුතු මිනිස්සෙක්. ඔහු යුරෝපීය ඇඳුම් ඇඳගත් උස ඍජු ඇස්වල නිකන් අමුතු විශ්වාසයක් තියෙන ටිකක් අමුතු වෙනස් මිනිස්සෙක්. ඔහුගේ වයස අවුරුදු 40ක් 45ක් විතර වයස ඇති මිනිස්සෙක්. මේ මිනිස්සයා දිහා බලන් හිටියේ අනිත් මිනිස්සුන්ට ටිකක් සැකසහිත භාවයක් ඇති වුණත් මේ මිනිසුන් වැඩි ඒ ගැන කියා කරේ නැහැ. එම මිනිස්සයා පාස්පෝර්ට් කවුන්ටර් එක ළඟට ගියා. ගිහින් සාමාන්‍ය ලෙස ඔහුගේ පාස්පෝර්ට් එක එතන සිටි නිලධාරීන්ට ලබා දුන්නා. ඔන්න ඔය මොහොතේ තමයි නිලධාරීන් පොඩ්ඩක් කලබල වෙන්නේ. නිලධාරීන් ඔහුගේ පාස්පෝර්ට් එක චෙක් කරා. ඔහුගේ පාස්පෝර්ට් එකේ තියෙන්නේ ටෝඩ් කියන රට. නමුත් ලෝක සිතියමේ කොහෙවත් ටෝඩ් කියලා රටක් මේ වෙනකන් නැහැ. පාස්පෝර්ට් කවුන්ටර් එකේ නිලධාරීන් ඊටම කලබල වෙලා හැම තැනම මෙන්න මේ විස්තරේ මේ ටෝඩ් කියලා රටක් තියෙනවද කියලා හෙව්වා. නිලධාරීන් සිස්ටම් එකේ සර්ච් කළා, හැම තැනම හෙව්වා, ඩේටාබේස් ඔක්කොම බැලුවා. කිසිම දෙයක් ටෝඩ් කියලා රටක් තියෙන බව සඳහන් වෙන්නේ නැහැ. ඒක නිසා මේ නිලධාරීන් විසින් ඒ මිනිස්සයාට අර අමුතු මිනිස්සයාට පැවසුවා ටෝඩ් කියලා රටක් නැහැ, මේක වාට වැරදීමක් කියලා. එවිට ඒ මිනිස්සයා ඊටාම විශ්වාසයකින් කිව්වා එහෙම වෙන්න විදිහක් නැහැ, ටෝඩ් කියලා රටක් තියෙනවා, මම දැන් සෑහෙන දවසක් ඉඳන් මේ රටට යනවා කියලා. නිලධාරීන් තවත් කලබලයට පත් වෙනවා මෙන්න මේ පුදුම කතාව අහුවට පස්සේ. ඊට පස්සේ නිලධාරීන් විසින් ලෝක සිතියම ගෙන්නනවා. ඊට පස්සේ ලෝක සිතියමේ චෙක් කරලා අර මනුස්සයාට කියනවා මෙහෙමයි ටෝඩ් කියලා රටක් නැහැ කියලා. ඊට පස්සේ ඔහු කියනවා එහෙම වෙන්න විදිහක් නැහැ, අනිවාර්යයෙන් මෙහෙම දෙයක් මේ වගේ රටක් තියෙන්න ඕනේ, මම සෑහෙන දවසක් ඉඳන් මේ රටට ගමන් කරන්න කියලා. ඊට පස්සේ නිලධාරීන් විසින් ඔහුට ලෝක සිතියම තියලා පෙන්නනවා, හරි එහෙනම් ඔයාපට පෙන්වන්න මෙතන කොතනද මේ රට තියෙන්නේ කියලා. එවිට ඒ මිනිස්සයා මෙන්න මෙතන කියලා රටක් පෙන්වනවා. ඒ රටේ නම තමයි ලෝක සිතියමේ සලකුණු වෙන හැමතැනම සඳහන් වෙන නම තමයි ඇන්ඩෝරාව කියන්නේ. ඇන්ඩෝරාව කියන්නේ ඒ රටේ නම. නමුත් අර මිනිස්සයා විශ්වාස කරලා සහතික කරලා කියනවා ඒ රටේ නම ඇන්ඩෝරාව නෙමෙයි, ඒ රටේ නම තමයි ටෝඩ් කියන්නේ කියලා. මෙන්න මේ විස්මය ජනවන කතාව අහපු නිලධාරීන් ඔහුගේ බෑග් එක චෙක් කරනවා. ඔහුගේ ගමන් බෑග් එක චෙක් කරාට පස්සේ ඒකේ තියලා උන්ට හම්බෙන්නේ ටෝඩ් කියලා අරියලා තිබුණු උදාවන බලපත්‍රයක්, ටෝඩ් බැංකු චෙක්පත්, විවිධ රටවල් වල ගමන් සටහන්, ව්‍යාපාරික ලේඛන, ඔන්න ඔය වගේ සුළු සුළු දේවල් ටිකක්, නමුත් විස්මය ජනවන දේවල් ටිකක් නිලධාරීන්ට හම්බෙනවා. නිලධාරීන් විසින් ඒ සියල්ල විමර්ශනය කර බැලූ පසු වැටහෙනවා මේ මිනිස්සයා බොරු නෙවෙයි කියන්නේ. ඇත්තටම එක්ක කලින් මෙහෙම රටක් කියලා තියෙනවා, එහෙම නැත්නම් අනාගතයේට මෙහෙම රටක්
තියෙනවා. මේක කාලතරණ සිදුවීමක් කියලා ඔවුන්ටත් වැටහෙනවා. පසුව ඒ මනුස්සයාව ගුවන් තොටුපොළේ තියෙන හෝටලයකට ඒ මනුස්සයාව යවලා ඒකෙන් රූම් එකක් අරන් දීලා ඒකේ ඉන්න කියලා කියනවා ඒ මනුස්සයාට. ඒ මනුස්සයාත් ඊටාම ශාන්ත ස්වරූපයකින් එම කාමරයට තමන්ගේ කාමරයට ගිහිල්ලා කිසිම කලබලයක් නැතුව පාඩුවේ ඉන්නවා. පසුව මේ සිදුවීම වෙලා පහුවෙන්දා නැවතත් මුරකරුවන් දෙදෙනෙක් යනවා ඔහු සිටි කාමරයට. ඉතාම විස්මය දනවන සිදුවීමක් තමා ඒ මොහොතේ සිද්ධ වෙලා තියෙන්නේ. ඒ මනුස්සයාවත් ඒ මනුස්සයාගේ බෑග් ඒ මනුස්සයාගේ භාණ්ඩ කිසිම දෙයක් ඒ වන විට කාමරයේ නොමැත. අර මුරකරුවන් දෙදෙනා හැමතැනම චෙක් කරනවා. නමුත් ඒ මනුස්සයා ගැන කිසිම හෝඩුවාවක් දැනගන්න ලැබෙන්නේ නැහැ. හැබැයි රාත්‍රී කාලේ ඒ මනුස්සයාට පිට වෙන්න කිසිම දොරක්වත් ජනේලයක්වත් කිසිම දෙයක් නැහැ. ඒ වෙලාවේ ජනේල සියල්ල වසා තිබුණා. දොරවල් සියල්ල වසා තිබුණා. CCTV කැමරා දර්ශනයක පවා ඒ මනුස්සයා කාමරේ නිරයට ගිය බවක් සඳහන් වෙලා නැහැ. නමුත් අර මුරකරුවන් දෙදෙනා කාමරයට යද්දී මේ මනුස්සයා කාමරය තුල හිටියේ නැහැ. අදටත් මේක අද්භූත විශ්වාස කරන්න අමාරු සිදුවීමක්. මේක කාලතරණයක් කියලා කියන්නත් පුළුවන්. නමුත් හරියටම ස්ථිර කරලා කියන්න බෑ මේක එහෙම දෙයක් කියලා. නමුත් ඒ වගේ සිදුවීමක් සිද්ධ වෙලා තියෙනවා. මේ සම්බන්ධව ඔබගේ අදහස කුමක්ද? පහලින් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් අද වීඩියෝ එකකින් අදට සමුගන්නවා. තවත් මේ වගේ වීඩියෝ බලන්න කැමති නම් channel එක subscribe කරලා like කරලා comment එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයාලට සිද්ධ වුණ අద్భుත සිදුවීම්, විස්මය දනවන සිදුවීම්, මරණාසන්න අත්දැකීම්, ඒ වගේ අත්දැකීම් තියෙන පල්ලෙහෙන් comment එකක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් අලුත් වීඩියෝ එකකින් ළඟදිම හමු වෙනකම් ඔයාලා හැමෝම පරිස්සමින් හොඳින් සතුටින් ඉන්න.